රසම රස ස්නැක් එකක් හදමුද? ඉතින් මම මේකට ගත්තාලිකට බේරකිරි 3යි, සැමන් මාළු කෑල්ලකුයි, ලුණු ගෙඩියකුයි, ඔලිව් ඔයිල් චුට්ටයි, රස අනුව ලුණු, ගම්මිරිස් සහ දෙහි. ඉතින් මම මේක හදන්න ගත්තේ අමු මාළු. ඉතින් අමුවෙන් කන්න ආස නැති අය ඔයාලට පුළුවන් තුන ටින් එකක් හරි එහෙම නැත්නම් තඹුක් මාළු හරි පාවිච්චි කරන්න. සේරම චූටියට කපලා දෙහි, ගම්මිරිස්, ඔලිව් ඔයිල්, ලුණු මේ ඔක්කොම දාලා ඊට පස්සේ මේක හොඳට මික්ස් කරගන්න. මාළු ටික ගොඩාක් පොඩි කරන්න එපා. මාළු ටික ලාවට වගේ කවලම් කරගන්න. ඊළඟට මේ වගේ ටෝටිලා එකක් අරගෙන ඒක පෑන් එකක දාලා මුලින්ම පුච්ච ගන්න. ඉතින් ඔයාලට කැමති විදිහකට මේක රැප් කරගන්න පුළුවන්. මම try කරලා බලුවා මේ විදිහට කරන්න. මොකද මම වීඩියෝස් වල දැකලා තියෙනවා මේ දවස්වල ට්‍රෙන්ඩින් වෙනවා මේ විදිහට ටෝටිලා එක උතන විදිය. ඉතින් මේ පළවෙනි පාර නිසා ගොඩාක් පිළිවෙලට ආවේ නැහැ. ඒ වුණාට ඉතින් මේ ස්නැක් එක මාරම රසයි. ඔයාලට මේක උදේට දවල්ට රැට ඔයාලා කැමතිම වෙලාවට ආහාරයට ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ස්නැක් එකක් වශයෙන් අමතර ආහාර වේලක් වශයෙන් වගේත් ගන්න පුළුවන්. මේක හරිම රසයි වගේම හරිම හෙල්දි. ඉතින් ඔයා ඩයට් එකක ඉන්නවා නම් ප්‍රෝටීන් වැඩියෙන් අරගෙන කාබ්ස් and sugar අඩුවෙන් ගන්නවා නම් මේක try කරන්න පුළුවන්. ඉතින් ඔයා ඩයට් එක හරියටම කරන කෙනෙක් නම් මේ විදිහට ලෙටස් වල රැප් කරලා මේක ගන්න පුළුවන්. ඉතින් කොහොම කෑවත් මේක හරිම ගුණයි. හරිම ලේසි හදන්න. එහෙනම් තවත් දවසක මේ වගේ වෙනස්ම කෑම එකක් අරගෙන එන්නම් ඔයාලා බලන්න. එතකල් පරිස්සමෙන් ඉන්න. බයි.